අත්‍තරේ ආදර්ශයට ගන්න ඕනිද? අපෝ නෑ එහෙම ගන්න ගියොත් මේ කට්ටිය සල්ලි ජරාව කරනවා ඊට පස්සේ එහෙම ගත්තොත් එහෙම ජරාව. මම විරුද්ධ පක්ෂ මිනිහෙක්. මොකද හොඳ දෙයට හොඳේ කියනවා. ඒගොල්ලෝ ආණ්ඩු කාලේ සුනාමියට කරපු දේවල් අපිත් මේ දකුණේ මිනිස්සුනේ අපි දන්නව කරපු දේවල්. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම දෙයකින් ඇඟිල්ලක්වත් දික් කරන්න කාටවත් බෑ. ජනාධිපති හරේ ඉඳලා කොච්චර උත්සාහ කරත් නැහැ මෙහෙම මෝඩ 70ක්. කඳු වහන්න ගිහිල්ලා කතා කරන මෝඩ ඇමතිවරු කියනකොට ඕන කෙනෙකුට අදහස් පළ වෙනවා මේක මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් එතන ආපදාවට අහුවෙච්ච මිනිහෙක් හිටන් එහෙම අරුට මූන්ට ගහනවනේ තමයි. ඔරු කාලා අපිව උගස් තියලා රටවල් වලට කරන්න දුවිච්ච උපරිම අපිට දනුවන් දීලා ඉවරයි. මේ ආණ්ඩුව ආවේ නැත්තම් මෙලාට රටක් ඉවරයි. මේ කාලවකවනේ රටේ මහජනතාව පක්ෂ විපක්ෂ මේ සියලු දෙනා රට ගොඩනගන්න එක හුස්මට වැඩ. දේශපාලන වේදිකාවේ මේ වෙනකොට යම් කසුකුසු ගොඩනැගීමෙන් පවතිනවා. ඉතින් මේ මොන කසුකුසු ගොඩනැගුණත් අපි ආවාදත් රටේ මහජනතාවගේ මතය විමසන්න. ඉතින් අද ගිහිල්ලා බලමු රටේ මහජනතාවගේ මේ දේශපාලන වේදිකාවේ මේ යම් ගොඩනැගෙන කසුකුසු පිළිබඳව මතය මොන වගේ වේවිද කියලා. ඇතිවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක මේ විවසනකාරී තත්ත්වයත් එක්ක ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල කොහොමද? ආණ්ඩුව ජනාධිපතිතුමා ප්‍රමුඛව කරගෙන යන වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි. දැන් කෑම කන්න නැති මිනිස්සුන්ට සේරම කෑම වීම සියලු දේවල් අංග සම්පූර්ණව සපයලා තියෙන්නේ. හොඳයි. යන්න බැරි පළාත් වලට පවා දැන් සාහන සේවා බලකායවල් ඒ කියන්නේ එක දිස්ත්‍රික්ක වලින් දිස්ත්‍රික්ක වලට උදව් කරනවා. ඒක හරි වැදගත් දකුණේ මිනිස්සු වශයෙන් අපිටත් හරි ආඩම්බරයක්. එයාම ජනාධිපතිතුමා හැමතැනම දැන් කමිටු ගිහිල්ලා සහභාගී වෙලා ඒ අවශ්‍ය දේවල් සියලු දේවල් සපයලා තියෙන්නේ. ඒ ඉදිරියේදී තව මාසයක් දෙකක් යනකොට මේ මිනිසුන්ට ඉන්න තැන් අවශ්‍ය තැන් වලින් හදලා දේවි. ඒව අනිවාර්යෙන් සිද්ධ වෙනවා මට ඒ ගැන විශ්වාසයි. මේ විසනත් එක්ක ආණ්ඩුවට ලොකු අභියෝගයක් ආවා. මේ අභියෝගය හැම ආණ්ඩුවේ හැසිරීම කොහොමද? ඇත්තට මේ අභියෝගයට හොඳ විදියට මුහුණ දුන්නා. ඒ කියන්නේ හොඳ මේ කාර්යක්ෂමව ඊළඟට හොඳ දැනුවත් කිරීමකින්. ඒ කියන්නේ දැනුවත් වූ මොහොතේ ඉඳලා කරපු කාර්යයන් සියලු දෙනාටම පේන්නේ නැති. ඉතින් මේ කාර්යයන් අනිත් ආණ්ඩු කරා වගේ නෙවෙයි මේ ආණ්ඩුව ඉතාමත් විධිමත්ව පැහැදිලිව තාමත් ඒ දේ කරගෙන යනවා. ඒ නිසා තමයි මෙච්චර ක්ෂණිකව ඉක්මනින්ම අපේ මහජනතාවට යථා තත්ත්වයේ එමින් ඉන්නවද. ඉතින් ඒ නිසා වැඩි දවසක් යන ඉඳන් හොඳටම යථා තත්ත්වයට අපේ ජනතාව පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ආපදා තත්ත්වයත් එක්ක ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල කොහොමද? ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල හොඳයි. මම විරුද්ධ පක්ෂ මිනිහෙක්. නමුත් හොඳ දෙයට හොඳේ කියනවා. මේකේ සමහර ගොන්නු ඇමති ටිකක් ඉන්නවනේ. උන් තමයි මේ ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ. මොකද මේ මිනිහ ගෙනියන වැඩපිළිවෙල සාර්ථකයි. මොකද කලින් වලට වඩා දීමනවල් වැඩියෙන් ගෙවන්නේ වෙනවා. නමුත් දැන් මේ මිනිස්සුන්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් බදුල්ලේ වගා කරන මිනිස්සුන්ට ඊටමත් දෙන්න ඕනේ බදුල්ලෙන්මයි. මාතර දිස්ත්‍රික්කෙන් දීලා වැඩක් නැහැ නේ. මිනිහට වැඩක් කරන්න බෑනේ. ඒවල රජයේ සේවකවන්ගේ ගෙවල් විනාශ වෙලා තියෙනවා නම් දකුණු පළාතේ කොහේ හරි පදිංචි කරාට කවන්න නැහැ. ඒතකොට මේ මිනිස්සුගේ ට්‍රාන්ස්ෆර් එකක් දකුණු පළාතට දෙන්න ඕන. අපි දකින පැත්ත ඒකයි. දැන් අර තාම දැන් ටීවී එකේ පෙන්නන ඒවා තමයි අපි බලන්නේ. සමහර මිනිස්සු කියනවා තාම අපිට මොකක්වත් රජයේ එක නිලධාරියෙක් අත්තාවේ නේතුළු ගාම සේවකව වෙන්නේ නැතිලු. හරිය? ඉතින් ඒ තැන් වලට යන්න රජය දරගන්න ඕන. ජනාධිපති හරේ ඉඳලා කොච්චර උත්සාහ කරත් නැහැ මෙහෙම මෝඩ 70ක්. රජයේ සේවකොත් අග කියන්න ඕන හොඟ. ඒක අපි දකින පැත්ත නා. විපක්ෂයෙන් මේ ආණ්ඩුවට කියනවා මේ අපි විශේෂයෙන්ම නාම රාජපක්ෂ මැතිතුමා කියනවා මේ ඔවුන්ගේ ආණ්ඩු කාලේ සුනාමි ව්‍යසනයේදී කරපු දේවල් බලලා ආදර්ශයට ගන්න කියලා මේ අවස්ථාවේ. ඒගොල්ලෝ ආණ්ඩු කාලේ සුනාමියට කරපු දේවල් අපිත් මේ රටේ අපිත් මේ දකුණේ මිනිස්සුනේ අපි දන්නව කරපු දේවල්. හෙල්පින් හම්බන්තොට ගිනුම් ඇති කරගෙන ඒවා කාලා බීලා සියලු දේවල් නැත්තර නැති කර ජනතාවට හම්බෙච්ච දේවල් 100ක් හම්බුණා නම් 110යි ජනතාවට වැටුනේ. ඒක නිසා මේ අපේ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙල නම් ඉතාම සාර්ථකයි. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගියොත් ජනතාවට හොඳ අනාගතයක් ඉදිරියේදී හම්බ වෙයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. මොකද හැම දෙයක්ම එකපාරට විනාශ වුණාට පස්සේ ගොඩනගා ගන්න අමාරුයි. දැනට කරගෙන යන වැඩපිළිවෙල ඔයලා බල රාජ්‍ය සේවකයෝ විදේශිකයන් හරිලා ආධාර ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් කාලයක් යනවා ඔය දේ ගොඩනගා ගන්න. ඔව් දැන් අපි දැක්ක මේ විදේශ රටවලින් ආධාර පවා හම්බුණා. හැබැයි මේ මැතිවරණයට කලින් විපක්ෂය කිව්වේ මේ ආණ්ඩුවට විදේශ සම්බන්ධතා නැහැ කියලා. ඇත්තට මහ ජනතාව මොකද හිතන්නේ මේ ගැන?
මහජනතාව කියන්නේ ඉතින් අපිට පේනවා ආණ්ඩුවට විශේෂ සම්බන්ධතාව තියෙන විදිය. ඒ ඉතින් රජයක් පෙරලන්න ඕ රජයක දකප්පල් කරන්න හරි ගෙනියන වැඩපිළිවෙල කරගෙන යන්න ඉඩ නොදීමට එක විපක්ෂවලයි එක සංවිධානවලයි බොරු චෝදනා කරනවා. ඒක ඉතින් මහජනතාවට පේනවා මේ වැඩපිළිවෙල මොකද කරගෙන යන්නේ කියන එක. හැබැයි මේ නාම රාජපක්ෂ මැතිතුමා කිව්වා මේ ඔවුන්ගේ මේ විශේෂම සුනාමි ව්‍යසනයේ වෙලාව ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග මේ ආණ්ඩුවට ආදර්ශයට ගන්න කියලා ජනාධිපතිතුමාට. ඇත්තටම ආදර්ශයට ගන්න ඕනිද? අපෝ නෑ එහෙම ගන්න ගියොත් එහෙම සල්ලි මේ කට්ටිය සල්ලි ජරාව කනවා ඊට පස්සේ එහෙම ගත්තොත් එහෙම ජරා කට්ටිය සල්ලි ජරාව කාපු කට්ටිය ගොඩාක් ඉන්නවා ඉතින් හැමදැනම සල්ලි ජරාව කා මන්ත්‍රීලටන් ජරාව කාපු කට්ටිය ඉන්නේ දැන් මේ ආණ්ඩුවෙන් එහෙම මන්ත්‍රී ජරාව කන්නේ නෑනේ කිසිම දෙයක් කරන්නේ නෑ මේ ආණ්ඩුවෙන් එහෙම ජරාව කන්නත් බෑ කෑවොත් ඉවරයි කෑවොත් එක හිරේ ඉතින් ඒ වගේ දේවල් තමයි මේක වෙන්නේ ඉතින් එහෙම දෙන්නේ නෑ මේ ආණ්ඩුවෙන් කරන්නේ එහෙම දැන් විශේෂයෙන් මේ හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා මේ හිටපු ජනාධිපතිවරු එකතු කරලා කමිටුවක් හදන්න ඔවුන්ගෙන් උපදෙස් ගන්න කියලා මේ ආණ්ඩුවට. ඒකනේ මොකද හිතන්නේ? උන් හොරුනේ. හොරුන්ගේ උපදෙස් ගන්න කායක හොරකම් කරන්නේ. රටක් හදන්න උන්ගෙන් අරගෙන වැඩක් නැහැ. උපදෙස් ගන්න ඕනේ මිනිස්සුන් ගන්න ඕනේ මිනිස්සු. ඒතක මේ අපි දැක්ක මේ ආණ්ඩුව දැන් ඔබතුමා කියන විදිහට මේ වැඩපිළිවෙල හොඳට කරගෙන යනකොට හැබැයි විපක්ෂය යම් මන්ත්‍රීවරු අපි දැක්ක අදහස් පළ කරද්දී ඔවුන් කියන ඔවුන්ගේ ආණ්ඩු කාලේ කරපු දේවල් බලලා ආදර්ශයට ගන්න මේ කරගෙන යන වැඩපිළිවෙල එච්ච සාර්ථක නැහැ කියලා. මෙහෙමයි අපිටත් අවුරුදු 50 ගාණක් වෙනවනේ. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒ කරපු දේවල් කොහොමද කියන එක. නමුත් යම්කිසි දේවල් කරා නැත්තේ නැහැ. නමුත් ඒ විවසනයන් අවස්ථාවේදී ලැබෙන දේවල් මිනිස්සුන්ට ඒ ආකාරයෙන්ම ලැබීමට සලස්වන දේ ඕනම ජනතාවට පේනවා. ඉතින් ඒ නිසා අපි මේ ජනතාවට මේ සලකන ආකාරය කොහොමද කියන එක අපි මේ මුළු රටම දැනගෙන ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම දෙයකින් ඇඟිල්ලක්වත් දික් කරන්න කාටවත් බෑ. මොකද ඇත්තටම මේ ක්‍රමවත්ම ඒ කියන්නේ විධිමත්ව යනවා කිසිම දෙයක අඩුපාඩුවක් නැතුව. හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා මේ කලින් හිටපු ජනාධිපතිවරුන් එකතු කරලා කමිටුවක් හදන්න ඒ කමිටුවෙන් උපදෙස් ගන්න කියලා මේ ආණ්ඩුවට. එහෙම උපදෙස් ගන්න ඕනිද මේ ආණ්ඩුව? මෙහෙමයි ඉතින් අර මෝඩ ඇමතිවරු ටිකක් ඉන්න හන්දනේ ඒ කතාව කියන්නේ. කඳු වහන්න ගිහිල්ලා කතා කරන මෝඩ ඇමතිවරු කියනකොට ඕන කෙනෙකුට අදහස් පළ වෙනවා මේක මෙහෙම කරන්න ඕනේ කියන එක. ඒව නොකිය ඉන්න තරමට තමයි සාර්ථක වෙන්නේ. දැන් එතන ආපදාවට අහුවෙච්ච මිනිහෙක් හිටන් එම අරුට මූන්ට ගහනවනේ තමයි. ඒකෙන් ජන මිනිහෙක් හිටනම් ගහනවා. කොහොම මේ පෙරිච්ච කන්දේ දැයකෝ අපි ආපහු මෙතෙන්ට එන්නේ දඟලන්නේ කියන එක. කට දිනුන්න වැඩක් නැහැ. කතා කරනකොට හරි පරිස්සමෙන් මේ ජාමේ කතා කරන්න ඕන. අරයට මෙයාට විවේචනය කළ වැඩක් නැහැ. ගෙන කවුරුත් එකතු වෙලා මේ වැඩේ ජනතාව කොට දා ගන්න ඕන. මින් ඉදිරියට ඔහොම දේවල් වලක්ව ගන්න. ඒ මිනිසුන්ට උවමනා තැන්වල දැන් ඔක ඕවල ගෙවල් හදන්නම බෑනේ. ඔය කඳුවත්සේ තව ගෙවල් හදන්න බෑද? ඉඩම් දෙන්න නැත්නම් බලෙන් හරිය රජය ගන්න ඕන රජයේ තක්සේරු මිලට. මිනිස්සු ඉඩම් දෙන්නේ නැහැ අක්කර ගණන් තියනවා දෙන්න. දෙන මිනිහකින් ගන්න ඕන. නැත්නම් චක්කල එකනක් අදලා පවර ගන්නවා මුදල් ගෙවන්න. රජයේ තක්සේරුවක් තියෙනවානේ. ඕකෙදි මේ නිලධාරීන්ට තේරෙන්නේ නැද්ද? ජනාධිපති ඇඟිල්ලෙන් අලින්න ඕන හැම එකම නිලධාරීන්ට. ඒ නිලධාරි වැඩ කරන්නේ නැත්නම් එතනින් මාරු කරලා වෙන නිලධාරි ගන්න ඕන වෙන පළාත්වල ඒවා. එහෙම කරනවා නම් වැඩේ සාර්ථකයි. ආණ්ඩුවේ හොඳටම හොඳයි. තවත් කියන්න දෙයක් නැහැ. ඉතින් මෙච්චර කාලයක් හොරු කෑවනේ. ඈ හොරු කාලා අපිව උගස් තියලා රටවල් වලට කරන්න දුවිච්ච උපරිම අපිට දනුවන් දීලා ඉවරයි උන්. මේ ආණ්ඩුව ආවේ නැත්තම් මෙලාට රටත් ඉවරයි. දැන් පැත්තේ වයිස් අවුල කුඩු අවුල ලොකෝ. දැන් මුන් කරපු නිසානේ ඔය ගෙනාවේ. හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා මේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් කමිටුවක් පත් කරලා ඔවුන්ගෙන් උපදෙස් ගන්න කියලා මේ ආපදා තත්ත්වය මඩලන්න. ඒකනේ මොකද හිතන්නේ? මෙහෙමයි ඒක දැන් යන දේ හරි නැත්තම් කාගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ. නමුත් යම් යන දේ හරි නිසා කාගවත් උපදෙස් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඒ උපදෙස් අවශ්‍ය කට්ටියකින් අරගෙන තමයි මේ දේ කරගෙන යන්නේ. ත්‍රිවිධ හමුදාව ඊළාට ස්වේච්ඡා සංවිධාන ඒ කට්ටිය ඔක්කොගෙම ඒ දේ අරගෙන තමයි මේ වගේ විධිමත්ව යන්නේ. ඉතින් ආපහු මම නම් කියන්නේ මීට වැඩි හොඳ දෙයක්. හොඳට කරනවා නම් ඔන්න ඕනම කෙනෙක්ගෙන් මම නම් කියන්නේ මේ එහෙම කියලා ඕනම විද්‍යුතෙක්ගෙන් අරගෙන ඒක මේ ඉදිරියට ගෙනිච්චර ප්‍රශ්නයක් නැහැ. මේකට වැඩි හොඳ දෙයක්. නමුත් අපිට දැන් පේනවා මේ යන ක්‍රමය හොඳයි කියන එක. ඊට වැඩි හොඳ දෙයක් තියෙනවා අපිත් කැමතියි ඉතින්. අවුරුදු 70 ගානක් හිටපු කට්ටිය කරානේ. ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.
ආණ්ඩුව මේ වැඩ පිළිවෙල කරගෙන යද්දී විපක්ෂය චෝදනා කරන්න ගත්ත මේ විනිවිද භාවයකින් තොරවයි මේ ආධාර බෙදන්නේ. නිකන් අර ආණ්ඩුව අවිශ්වාසයෙන් තමයි කතා කරේ. ඇත්තටම ජනතාවට ආණ්ඩුව අවිශ්වාසයිද? සමහර කට්ටියට ඇති ඉතින් සමහර කට්ටියට නම් එහෙම නෑ. මම නම් හිතන තරමට ඉතින් එක එක්කෙනයි බුද්ධිමත්තන් එක එක තරාතිරන් එක එක විදියටනේ මිනිස්සුන්ගේ තියෙන්නේ. ඉතින් සමහර මිනිස්සු කොයි දේ කිව්වත් පිළිගන්නවා. ඒ ගැන ඉතින් අපි හොයලා බලලා කෙරීගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධව හොයලා බලලා ඕන උත්තරයක් දෙන්න. ඒක සාධාරණව තේරුම් ගන්න ඕනේ මොකක්ද මෙතෙන්ට කරලා යුත්තේ කියලා. කරන්නේ මොකක්ද කියලා. අවස්ථා දෙක කරගෙන යනවා නම් ප්‍රාදේශීය සභා රජය වෙනත් ආයතන මගින් එච්චරයි අන්නුවර කරන්න තියෙන්නේ. ඔය මොන ආණ්ඩුව ආවත් මොන තත්ත්වයට වැටුණාද දැන් අපි දන්න සුනාමිය ඇවිල්ලා ඒ ආණ්ඩුව තියෙද්දි මොකද්ද කරේ කියන එක. ඔව් හැබැයි මේ නාම රාජපක්ෂ මැතිතුමා කිව්ව මේ ඔවුන්ගේ සුනාමි වේසනයේදී ඔවුන් කරපු දේවල් බලන්න මේ ආණ්ඩුවට ඒ වගේන් ආදර්ශ ගන්න කියලා. සුනාමිය ඇවිල්ලා මොකද්ද කරගත්තේ පක්ෂ ඉඳපු කට්ටිය හම්බෙච්ච ආධාර මුදලුයි හම්බෙච්ච තියෙන සියලු දේම කොටසක් මහජනතාවට වල කොටසක් ඒ කට්ටියක සුබ විවරණයට අරගත්තා. අරගෙන මිනිස්සුන්ට ඒ වෙලාවේ ගොඩ ඉන්න තිවිච්ච එක විදේශ ණයයි විදේශ මේ ගුණුයි ගොඩක්ම බැරි වුණා. මොකද මේ මිනිස්සුන්ගේ සාක්කුවට ගිය කොටසක්. අන්නේ වගේ වැඩ පිළිවෙලක් තමයි මේ මිනිස්සු බලන්නේ. දැනටත් මේ වර්තමාන ආණ්ඩුව ගොඩ දාගෙන යන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන තමයි මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. මේ මිනිස්සුන්ට ඕන මොන පැත්තකින් හරි බලයකට එන්න. පොටු පාර්ශවයෙන් කියන මේ අනුර ජනාධිපතිතුමා මේ කරගෙන යන වැඩ පිළිවෙල අනුව ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. අනුර ජනාධිපතිතුමාට විරුද්ධ මේ දෝෂාභියෝගයක් ගේන්න හැම විපක්ෂය හැමෝම එකතු වෙන්න කියලා. එහෙම කරන්න ඕනිද? ඒක මෙහෙමයි. මම සමගි ජනපදවේගනේ. දැන් ඒගොල්ලෝ එකතු වෙන එකට අපේ නායකය ගියේ නෑනේ. ඉතින් ඕකත් ඔයගේ වෙන්න පුළුවන්. ඒත් මෙහෙමයි ඉතින් සමහර මිනිස්සුන්ට මිනිස්සු බැලුවාම එක එක අදහස් පහළ වෙනවා. එහෙම දෙයක් තියෙනවා එතන. දැන් මම අපේ පාකේ ඉන්න මගේ යාළුවෙක් ජීවිතරේ මම ඌ කොයි වෙලාවෙත් තොරප්පු කරන මොනවා හරි තුඹ බොරුවක් කියලා. ඒ වගේ තමයි. ඇත්තටම ඒ විදිය හොඳයි. මොකද වෙන දේවල් වලට වැඩිය මේ සැරේ ජනතාවට සහන සලසන විදියත් හොඳයි. ඒකට අපේ ජනතාවත් මේ කැපවීමෙන් උද්‍යෝගයෙන් ඒගොල්ලොන්ට සහන සලසනවා. ඉතින් අර ආණ්ඩුවේ පක්ෂ බෙදිලා මිනිස්සුන්ට මේ අර ආණ්ඩුව මෙහෙම කරයි මේ ආණ්ඩුව මෙහෙම කරයි කියන්නේ නැතුව කවුරුත් එකමුතු වෙලා ජනතාවට සහන සලස්සලා තිබ්බ විදියටම රට ගෙනියනවා නම් ඇත්තටම හොඳයි වැඩපිළිවෙල. අනිත් එක ගිය සැරේ වැඩිය මේ සැරේ රටවල් වලින් ආධාර හැමත් හම්බ වුණා ඇත්තටම. හැබැයි මේ කලින් මේ මැතිවරණට කලින් නම් විපක්ෂය අයකුවේ ආණ්ඩුවට විදේශ සම්බන්ධතා නැහැ කියලා. ඒ වුණාට ඉතින් අර ආපදාවක් වුණු වෙලාවට රටවල් වලින් එකමුතුකම මේව කරන එක ඉතින් ඇත්තටම හොඳයි. ඒක ලොකුවටම තියෙන මේ පාර. විපක්ෂයේ බොහෝ කණ්ඩායම් ආණ්ඩුවට චෝදනා කරනවා මේ ආධාර ලැබෙනවා. හැබැයි ඒ විනිවිද භාවයකින් බෙදන්නේ කියලා. ආණ්ඩුව ඒ තරමට ජනතාවට අවිශ්වාසයිද? ජනතාවට කිසිම අවිශ්වාසයක් නැහැ. අවිශ්වාසයක් නැති නිසානේ මේ පාර පළාත් සභා ප්‍රාදේශ සභාවල් ඊළඟට මහා ආණ්ඩුව ජනාධිපති ඒව තේරන්නේ අවිශ්වාසයක් තියෙනම් ඒව තෝරලා දෙන්නේ නැහනේ. ජනතාව බුද්ධිමත් ජනතාව ඉන්නෝ ටිකක් මෙහෙමනේ 160ක් විතර විරුද්ධ පක්ෂෙටනේ ඡන්දෙ දුන්නේ. ඒ 160 තැන් තැන් වල ඉඳන් කෑ ගහනවා. දැන් මේ අපි දැක්ක රටට බලපාව මේ ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක ආණ්ඩුව යම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී රටේ මහ ජනතාවට මේක මොන විදියට දැනෙන්නේ? රටේ ඉතින් මහජනතාව කියන්නේ දැන් සාම කෙරිලා නැහැනේ හරියකට දෙයක්. ඒ කියන්නේ රජයෙන් කියලා කෙරෙලා නැහැ. ඉතින් මේ මිනිස්සු දීපු ආධාර තමයි ඔය බෙදලා දීලා තියෙන්නේ. ඉතින් රජය කරගෙන යන වැඩපිළිවෙල හොඳ වුණාට තාම ඒක කෙරිලා නැහැ. ඒ වුණාට එහෙම කිව්වට හැබැයි ඒගොල්ලෝ නිකන් ප්‍රසිද්ධියේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණු බව මේ සැරේ නම් පෙනුන්නේ නැහැ හැබැයි ඉතින්. එතකොට ඒගොල්ලෝ කරයි මේගොල්ලෝ කරයි කියලා වෙනස් මතයක ඉන්නවට වැඩිය හොඳයි. ඒ කවුරුත් එකතු වෙලා පුළුවන් ආදර්ශය අරගෙන පුදුුවන් විදියට රටේ ජනතාවට සේවයක් කරන එක. ඒත් අපි දැක්ක මේ හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා මේ ඊටපු ජනාධිපතිවරු එකතු කරලා කමිටුවක් හදන්නේ. ඒ කමිටුවෙන් මේ ආණ්ඩුවට උපදෙස් ගන්න කියලා. එහෙම උපදෙස් ගන්න ඕනිද? මෙහෙම ඉතින් උපදෙස් ගන්නවට වැඩිය හොඳයි. ඉතින් ඒගොල්ලෝගේ තියෙන වත්කම් වලින් ඇත්තටම ටිකක් දීලා රටේ ජනතාවට සේවය කරන. මොකද අපි පත්තර වලින් දැක්කා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලොකු සල්ලි ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් දීලා කියලා. ඉතින් එයාලගේ වත්කම් වලින් දැන් ඉන්න ජනතාවට සහන සලස්වන එක හොඳයි. මොකද දැන් ඉන්න ජනාධිපතිතුමාටම හැමදේම නැතුව නාම රාජපක්ෂ මැතිතුමා කියනවා මේ ඔවුන් මේ විශේෂයෙන්ම සුනාමි ව්‍යසනයේ වෙලාවේ ගත්තු ක්‍රියාමාර්ග ඒවකින් ආදර්ශ ගන්න කියලා මේ ආණ්ඩුවට. එහෙම ආදර්ශ ගන්න ඕනිද මේ ආණ්ඩුව? ආදර්ශ ගත්ත සුනාමි වෙලාවේ නාම රාජපක්ෂ වල චන්ද්‍රිකා බණ්ඩාරනායක. චන්ද්‍රිකා රටේදී තමයි සුනාමිය ගැහුවේ.
චන්ද්‍රිකා ඊට පස්සේ ආඩල්ල දොඩල තමයි එහෙන් ආධාර අරන් මෙහාට ආවේ. නාමල කරපු තොප්පියක් නැහැ. දැන් මේ මැතිවරණයට කලින් විපක්ෂය කිව්වේ මේ ආණ්ඩුවට විදේශ සම්බන්ධතා නැහැ විදේශ ආධාර ලැබෙන්නේ නැහැ කියලා. දැන් ලැබෙනවා පැහැදිලි පේනවා ලැබෙනවා. ඉල්ලලා නෙවෙයි එන්නේ නිකම්ම එන්නේ ආධාර. වාහන වලින් හෙලිකොප්ටර් වලින් ගුවන් යාන වලින් ගලලා දෙන්නේ. දැන් උට කියන දෙයක් නැහැ. උම්මක් හරි බයිල ගහනවා ඉතින්. මැතිවරණයට කලින් අපි දැක්ක මේ මැතිවරණ වේදිකාවල කියනවා මේ ආණ්ඩුවට මේ NPP එකට මේ විදේශ සම්බන්ධතා නැහැ කියලා. හැබැයි අපි දැක්ක දැන් රටවල 32කට අධික ප්‍රමාණයකින් ආධාර ලැබිලා තියෙනවා ලංකාවට. මේක ගැන මොකද හිතන්නේ? මෙහෙමයි ඇත්තටම ඉතින් බලන්න පුළුවන් ඉතින් කොයිතරම් රටවල් මේ ආධාර කරනවද කියලා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕන අපි විවේචනය කරන්න නෙවෙයි තේරුම් ගන්න ඕන මේ දැනන් කියන ආණ්ඩුව කොයිතරම් බැඳීමකින් මුළු ජාත්‍යන්තරයත් එක්ක ඉන්නවද කියන එක. ඒක ඕනම කෙනෙක්ට පේනවා. ඉතින් ඒක අපි ආණ්ඩුවට සහ මේ අපි කියන්නේ අනිත් ආණ්ඩුව වලින් කරේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒගොල්ලත් ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ කරා. නමුත් ඊට වැඩිය අපි දකිනවා විධිමත්ව. ඒ කියන්නේ ජාත්‍යන්තරයෙන් එන ඒවා මිනිස්සුන්ට විධිමත්ව පේනවා. මෙන්න මේ දේවල් දෙනවා මේ දේවල් නමුත් පෞද්ගලික කාලවල අපිට ඒක දැනගන්න තිබුණේ නැහැ. ඇත්තටම මාධ්‍යයෙන් හරි කොහෙන් හරි එහෙම මේ වුන්නේ නැහැ. පොඩි දේවල් පෙන්වුවා. නමුත් විශාල වශයෙන් එහෙම මේ වුන්නේ නැහැ. නමුත් මේකේ විධිමත් බව පේනවා. ඕනම පොඩි කෙනෙකුට හරි පේනවා මෙන්න මේ දේවල් කරනවා කියන. ආණ්ඩුවට මේ ලැබෙන ආධාර විදේශ රටවලින් ලැබෙන ආධාර විනිවිද භාවයකින් බෙදන්න කියලා වෝට්ටු පාර්ශ්වයෙන් කියනවා. ආණ්ඩුව ඒ තරමට අවිශ්වාසයි ජනතාවට. ඒ කියන්නේ වෝට්ටු පාක්ෂකේ මංගොල්ල කලවනේ යන ආධාර පවා. හරිනේ ග්‍රාම සේවකලා උන්ගේ උන් හොරකම් කරලා දැන් අහුවෙලා තියෙන ගොඩක් දේවල්. ඒකට ඉස්සරහට බලා ගන්නයි මොනවද වෙන්නේ කියලා. ඇත්තටම මෙහෙමයි. ඒක මොකද බිම්මට්ට මේ මිනිස්සුනේ මේ දුකට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ යථා තත්ත්වයට ගන්න ඕන නම් අවශ්‍ය පියවර මුදල් වලින් හෝ එහෙම නැත්නම් බඩු බාහිර ආදී එහෙම නැත්නම් වෙනියත් සැලකිලි වලින් මම දැක්ක ඒක මේ වගේදී කියනවා ලිඳක් සුද්ධ කරන දවස් සතියක් යනවා කියලා. නමුත් සතියක් යන්න ඕන ලිඳක වතුර බොන්න බෑ නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ දවසෙන් දෙකෙන් ඒක සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒ වගේ විධිමත් ඒ කියන්නේ මුදල් විතරක් නෙවෙයි. ඒත් හරි ඒවත් අවශ්‍යයි මිනිස්සුන්ට. මුදල් සහ අනිකුත් සෑම දෙයක්ම විධිමත්ම සලසන දෙන එක මේ ආණ්ඩුවේ වගකීම. ඉතින් ඒ වගකීම තමයි ජනාධිපතිතුමා සහ අනිත් මේ කට්ටිය මේ කරගෙන යන්නේ. ඉතින් ඒකට අනිත් හැමම පක්ෂ සහ ඕනම මේ ස්වේච්ඡා සංවිධාන තමයි මේ සපෝට් එක දීගෙන යන්නේ. සපෝට් එක නැත්නම් සපෝට් එක දෙන්නේ. ඔය ඉතින් වැඩක් කරද්දී ගමකත් එහෙමනේ ගමක වැඩක් කරද්දී හතර පහ දෙනෙක් වැඩක් කරද්දී තව ඉතින් කකුලෙන් අදින කට්ටිය ඉන්නවා. ඉතින් ඒක එහෙම තමයි. ඒක නතර කරන්න බෑ. නමුත් මේ විදියට අවුරුදු ගාණක් ගියාට පස්සේ කොයි වගේ රටක්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හැම කෙනාටම මොකද අපි හැම කෙනාටම සමානතාවයක් තියෙන්න ඕන. ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන. ඊට පස්සේ එයාලටත් ඉන්න තැනක් තියෙන්න ඕන. මේක හැම කෙනාම ඉපදුන රට. ඒගොල්ලන්ටත් කාලා බීලා ඇඳලා ජොබ් රාජකාරියක් කරගෙන ඉන්න ඒක තමයි මේ අපේ මේ ප්‍රයත්නය. අපි කරන්නේ ඒ දේ තමයි. ඉතින් ඒක අපි පරිදුමට ලක් කරනවා.